Hello everyone, welcome to Do It Right channel. I'm Tara Ratnayak, HR business partner and career coach. Do It Right, we support experienced professionals to land their dream job as well as progress and present confidently in their job. Especially, I support migrants and international students to navigate their career paths and then successfully land their dream jobs. අද Do It Right channel එකෙන් අපි කතා කරනවා ගොඩක් අයට තියෙන misconceptions ගැන. ඉතින් මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම career coach කරනකොට දැනට business professionals ලා ගොඩ දෙනෙකුට උදව් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ CVs හදන්න, interview prep කරන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ dream job එක achieve කරන්න. ඉතින් මේකෙදි මගෙත් එක්ක කතා කරන අයගෙන් මං හිතුවා ගොඩක් අයට තියෙන misconceptions ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ මගෙන් අහනවා මේ misconceptions especially jobs වලට apply කරනකොට. ඉතින් ඔයත් ඒ වගේ ජොබ් එකකට ඇප්ලයි කරනකොට මම මේක දාන එක හොඳද මේක දාන්න නැතුව ඉන්න එක හොඳද මෙන්න මේ වගේ සමහර දේවල් ගැන ඔයාට misconceptions තියෙන්න පුළුවන්. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා බලන්න ඔයාටත් මේ misconceptions තියනවාද ජොබ් එකකට ඇප්ලයි කරද්දි කියලා. පළවෙනි එක තමයි ගොඩක් අයට තියෙන misconception එකක් තමයි ජොබ් එකකට ඇප්ලයි කරනකොට මම location එක දාන එක හොඳද? ඔයා සමහරලාට වෙනින් location එකක ජොබ් එකක් දාන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී මගේ view එක තමයි unless it's specified in the job ad. ඒ කියන්නේ සමහර jobs තියෙනවා ඒක specify කරලා තියෙනවා මෙන්න මේ location එකේ ඉන්න අය විතරක් තමයි මේකට consider කරන්න කියලා. ඉතින් ඒකට ගොඩක් වෙලාවට හේතු තියෙනවා. ගොඩක් retail වගේ industries වල ඒගොල්ලෝ ගොඩක් බලන්නේ ඉක්මනට ළඟ ඉන්න කවුරු හරිව ගන්න ඉක්මනටම start කරන්න පුළුවන් කෙනෙක් ගන්න. මොකද relocation කරත් ඒගොල්ලෝ relocate වෙන්න කල් යනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ specify කරලා නැත්නම් location එක issue එකක් වෙන්නේ නැහැ. ඔයාට right skill එක තියෙනවා නම් relocation වෙනවා කියලා ඕනම employersලා New Zealand වල basically ගොඩ දෙනෙක් jobs වලට cities මාරු වෙනවා, ගෙවල් මාරු වෙනවා. මේක ගොඩක් සර්ප්‍රයිස් වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ලොකේෂන් එක දැම්ම කියලා කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔයා රීලොකේට් වෙන්න කැමති කෙනෙක් නම්. තවත් ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි higher education. Is it okay to mention your higher education in your CV? ඉතින් ඔයා සමහර වෙලාවට දාන entry level job එකකට එහෙම නැත්නම් casual job එකකට දාන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මගේ higher education එක දැම්මොත් ඒක problem එකක් වෙයිද? As someone been in the industry for a long time, මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ higher education එක දාන එක මොකද ඒක හොඳ opportunity එකක්. ඔයාට මොන වගේ skill එකක් මොන වගේ education background එකක් තියෙන කෙනෙක්ද කියන එක hiring manager ට පෙන්නන්න. ඉතින් New Zealand වල මම ඉස්සෙල්ලත් වීඩියෝ වල කියලා තියෙනවා same ඒ කියන්නේ ඔයාගේ ඔය apply කරන same job එකට උනා ගොඩක් educational qualifications වලට වඩා experience තමයි බලන්නේ. ඒ වුණාට educational qualification එක higher educational qualification එකක් තියෙනවා නම් ඒක mention කරන්න ඒක okay. එතකොට ඔයාගේ hiring manager ඔයා මේ job එක land කරොත් ඔයාගේ manager දන්නවා ඔයාට මොනවාද තියෙන qualifications ඔයාට මොනවාද තව යන්න ඕන areas කියලා. ඉතින් ඒක ඔයාගේ future career එකට ඔයාගේ progressions වලට හොඳ විදිහට බලපානවා. ඒක නිසා ඔයාගේ higher education එක දාන්න පුළුවන්. සමහරු මේක දාන්නේ නැහැ. ඒක misconception එකක්. ඉතින් එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාගේ higher education එක දාන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. තවත් දෙයක් තමයි ඔයගොල්ලෝ ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි සමහර අය job title එක තියෙද්දි job duties මාරු කරනවා previous experience වල. මොකද ඔයා දාන job එක ටිකක් entry level job එකක් නම් ගොඩක් අය කරන්නේ job duty එක job title එක තියලා job duties ගොඩක් අය වෙනස් කරන අය වෙන්න තියෙනවා. ඉතින් ඒවා වෙනස් කරන්න පුළුවන් to some extent. හැබැයි ගොඩක් මට හම්බ වෙලා තියෙනවා ගොඩක් senior roles වල ඉන්න අය මේ job duties මාරු කරනවා. job duties වෙනස් කරනවා to very basic job duties. එතකොට ඒකෙන් ඔයාගේ role එක හරියට reflect වෙන්නේ නැහැ. ඔයා senior role එකක ඉඳලා තිබුණත් ඒ role එකේ ඔයාගේ job duties හරිම basic ඒවා නම් ඔයා ඇත්තටම ඒ senior role එකේ හිටියද කියන එක reflect වෙන්නේ නැහැ. ඉතින් කවදාවත් එහෙම කරන්න එපා. ඒක ඔයාට අනිවාර්යයෙන්ම disadvantage එකක් වෙනවා. මොකද ඔයාගේ experience එක hiring manager ට trust කරන්න බැරි වෙනවා. මොකද ඔයා senior role එකක ඉඳලා ගොඩාක් පහළ low level duties කරලා තියෙනවා නම් ඒ position title එක ගැන question එකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම කරන්න එපා.
ගොඩාක්ම low level ඒවට දාන්න එපා. ඔයාට සමහර වෙලාවට add කරන්න පුළුවන් ඔයා දාන role එකේ specific requirements ඔයා කරලා නැත්නම් ඔයාට ඔයාගේ skill set එක අනුව ඒක add කරන්න පුළුවන්. ඒක මේ වෙලාවේ ගොඩක් specific කියන්න මට අමාරුයි. මොකද එක එක්කෙනාගේ background එකත් එක්ක ඒක වෙනස් වෙනවා. හැබැයි මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ senior role title එකක් දාලා job duties ගොඩක්ම low level job duties ලියන්න එපා. ඉතින් එහෙම කීප දෙනෙක් මට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ job duties වෙනස් කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම මට disadvantage එකක් වෙනවා. මොකද ඔයාගේ role එක හරියට ඒ title එක reflect වෙන්නේ නැහැ. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම consider කරන්න ඕන දෙයක් ඔයා job එකකට apply කරනකොට. තවත් misconception එකක් තමයි ගොඩක් migrants ලගේ දැන් තියෙන same level experience and same level role එකක්. ඔයගොල්ලෝ කලින් හිටපු senior role එකක ඉඳලා තියෙනවා නම් ඒ seniority එකට හරියන role එකක්ම හම්බ වෙයි කියලා expect කරන misconception එකක් තියෙනවා. ඉතින් මම මගේ සමහර videos වල මේ දේත් කියලා තියෙනවා. එහෙම හිතන්න එපා. මොකද ගොඩක් ඔයාට New Zealand experience නැත්තම් ගොඩක් වෙලාවට ඔයාට ඒ seniority එකේම job එකක් හම්බ වෙන වෙලාවල් අඩුයි. ඉතින් මේක ගොඩක් technical roles වල එහෙම නැත්නම් specific skill එකක් තියෙන role එකක එහෙම වෙන්න පුළුවන් possibility එක වැඩි. හැබැයි සාමාන්‍ය corporate job වල ඔයා finance, accounting එහෙම නැත්නම් ඕනම role එකක ගත්තහම ඔයා අනිවාර්යයෙන්ම New Zealand experience නැත්නම් ඔයාට ගොඩක් senior roles දෙන්නේ නැහැ. ඒකට හේතු වෙන දේවල් තියෙනවා. මොකද ඕනම රටකට කෙනෙක් අලුත් නම් ඒ රටේ සිද්ධ වෙන දේවල් ඒ යන policies procedures ඒ හැමදේම අලුත්. ඉතින් ඒකට familiar වෙන්න ඒ ගැන ඉගෙන ගන්න කාලයක් යනවා. especially management roles, people management roles වගේ ඒවා හම්බ වෙනවා අඩුයි. මොකද ඔයාට ඒ ඕනම රටක ඔයා යන රටක people ලා manage කරන්න ඒ experience එක තියෙන්න ඕනේ. ඒ cultural understanding එක, ඒ company එකේ culturing understanding එක. ඉතින් මේ වගේ ටිකක් experience තියෙන කෙනෙක් තමයි වගේ roles වලට ගන්න. ඉතින් ඔයා ගොඩක් senior role එකක හිටපු කෙනෙක් නම් ඒ වගේම senior roles වලට apply කරන්න එපා. ඒක misconception එකක්. මොකද ඔයාට අනිවාර්යයෙන්ම middle or entry level තමයි start කරන්න වෙන්නේ. මෙන්න මේවා තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන misconceptions මට දැනට මගේ clients ලගෙන් අහන්න හම්බ වෙලා තියෙන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට useful වෙන්න ඇති කියලා. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Till then you take care and bye bye.